Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද දවසේ vlog එකටත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන්නේ අයියගේ මගේ නිවාඩු දවසක්. ඒ කියන්නේ අපි දෙන්නගේ සෙනසුරාදා දවසක් ගෙවුණු විදිය. ඉතින් මේ vlog එක ඉවර වෙනකල්ම බලන්න කියලා ආදරෙන් ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. මේ නම් ඉතින් උදේ 8-9 විතර වෙලා අපි දෙන්නට යන්න පිට ඉතින් ඒ වගේ වුණා. එතකොට අපිට පේන view එක තමයි මම ඔයාලට පෙන්නුවේ. ඔය නම් ඉන්නේ ඉතින් මම හදන්නේ අයියටයි මටයි අපි දෙන්නට තේ එකක් හදාගන්න. උදේම කියන්නේ ඉතින් නැගිටලා තේ එකක් බීලා අපි දෙන්න දවස් පටන් ගත්තා. ඉතින් ඔයාලා නිවාඩු දවසත් මේනද ගත වෙන්නේ නැත්නම් ඊට වඩා වෙනස් විදියකටද ගත වෙන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් මම අපි දෙන්නට තේ දෙකක් හදාගත්තා. තේ දෙකක් බීලා මම ඉතින් ඉක්මනට අපි දෙන්නට කන්න ඕන නිසා හාල් ටිකක් ලිපේ තියාගත්තා. හාල් ලිපේ තියලා ඉතින් තව මාළුවටත් මොනවා දෙයක් ඉතින් හදා ගන්න ඕනේ ඉක්මනින්ම. ඉක්මනින් යාගෙන ඉවර වෙලා මම දැන් ලෑස්ති වෙන්නේ පොඩ්ඩක් අස් කරගන්න. කුස්සියත් අස් කරලා අපි දැන් ඉන්නේ රූම් එක නම් අපි අස් කරලා අතුගාගත්තා. දැන් ඉතින් ඔයලා ඉවර වෙලා මේ කුස්සිය චුට්ටක් අස් කරලා අතුගා ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මොකද ඉතින් අපි ඉන්න තැන පිළිවෙලට පිරිසිදුවට තියාගන්න ඕනේ. ඉතින් මම හැම සතියකම සෙනසුරාදා මේ විදිහට ලස්සනට හොඳට අස් කරගන්නවා මම ඉන්න තැන. අතුගාගත්තා. අතුගාගෙන අපි දෙන්නට කන්න මම තියාගත්තේ බත් උයලා සොයලා කෙරුවා. ඉතින් ලොකු කෑම නම් හදන්නේ නැහැ. පොඩි දෙයක් ඉක්මනින් හදාගන්න පුළුවන් දෙයක් හදාගන්නවා. ෆයිනලි ඉතින් ඔන්නෝම තමයි මම අතුගාලා අස් කරලා අතුගාගෙන හිම ඉවරුනේ. ඉතින් පොඩි වොෂ් එකක් දාලා අපි දෙන්නත් එක්ක කෑවා. කද්දි හයියෙම වහින්න පටන් ගත්තා. ඉතින් අපි දෙන්න කාලා ඉවර වෙලා වැස්ස දිහත් පොඩ්ඩක් බලාගෙන හිටියා. ඉඳලා බේරලා ඉතින් මේ හවස් වෙලා වැස්ස පෑවුවට පස්සේ අපි දෙන්නත් එක්ක ටවුන් එක පැත්තේ යන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. මම ඉතින් නිවාඩු දවසට ගොඩාක් ආසයි. ඇවිදලා කරලා ඉන්න අයියත් ආසයි. ඉතින් ඔයාලත් එහෙමද? ඔයාලත් නිවාඩු දවසට ඇවිදලා කාලා බීලා ජොලියේ චූන් එකේ ඉන්න ආසයි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් අපි දෙන්න නම් යන්න පිටත් වුණා. බලන්නකෝ මේ වගේ හවසක මෙහෙම පාරේ නිදහසේ ඔහේ ඇවිදගෙන ගොඩාක් දුර යන්න තියනවා කියන්නේ ඒක නම් වෙනම දෙයක්. ඒකට මම විතර නෙවෙයි හැමෝම ආසෙත් කියලා මම හිතනවා. ඔන්න ඉතින් අපි දෙන්න ටවුන් එකට ඇවිදින් පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් කරගෙන ආපහු බෝඩිමට යද්දී රයිස් එකකුත් අරගෙන ගියා.
අරගෙන ගිහිල්ලා ඉතින් කාලා ෆිල්ම් එකක් බැලුවා. බලලා ඉතින් අපි දෙන්න එතනින් දවස ඉවර කරා. ඔන්නෝම දවස ඉවර කරලා මේ තියෙන පහෝදා උදේ, ඒ කියන්නේ ඊරිදා දවසක්. අපි දෙන්නට එදානම් වැඩ තිබ්බ දවසක්. ඉතින් මේ උදේම අපි දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ වැඩට යන්න. ඒ කියන්නේ වෙලාව 7යි කාලට 7:00 විතර ඇති. ඉතින් වැඩට ගිහිල්ලා කිසිම වීඩියෝ ක්ලිප්ස් ටිකක්වත් අපිට ගන්න බැරි වුණා. මොකද වැඩට ගියාට පස්සේ ඉතින් අපිට ඇතුළේ ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකට වීඩියෝස් ගන්න බෑ. මේ තියෙන ඉතින් වැඩ ඉවර වෙලා ආපහු 5:00ට අපි දෙන්නත් එක්ක නැවතත් සුපුරුදු පරිදි කෝඩිම කරා යනවා. ඉතින් මේ යන පාර දෙපැත්ත තමයි මේ පෙන්වන්නේ. හරිම ලස්සනයි. ඔන්න ඉන්නවා ඉතින් අපි දෙන්න. නැවතත් ඉතින් හෙට ඉඳලා කියන්නේ සඳහන්ලා සුපුරුදු පරිදි වැඩ තමයි සතියක්. ඉතින් බෝඩිමට යන පාරේ මෙන්න මේ වගේ ලස්සන පන්සලක් තියෙනවා. ලොකු බුදු පිළිමයකුත් තියෙනවා. ඒ පන්සල නම් හරිම ලස්සනයි. ඔන්න ඔහොම ගිහිල්ලා ඉතින් කොහොම හරි අපි දෙන්න බෝඩිමටත් ආවා. ඉතින් මේ vlog එක නම් ගේන්න ගොඩාක් පරක් වුණා. vlog එකක් edit කරගන්න ගොඩාක් පරක් වුණා. ඉතින් මේ vlog එකෙන් පස්සේ vlog එක අනිවාර්යෙන්